සිංහල අලුත් අවුරුද්දට නැතුවම බැරි කෑමක් තමයි කොකිස් කියන්නේ. ඉතින් කොකිස් හදන හරිම විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කොකිස් ටිකේ පේනුම වගේම තමයි මේක හරිම රසයි. ගොඩක් වෙලාවට කොකිස් කිරි රස නැති වුනහම අපිට කන්න හිතෙන්නේත් නැහැනේ. ඉතින් මේ කොකිස් එක හරිම කිරි රස එන විදියට හදාගන්න විදිය මම අද ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. කොකිස් හදනකොට ඕන වෙන පළවෙනිම දේ තමයි පොල් කිරි. මම මේ පොල් ගෙඩියෙන් පොල් කිරි අරගන්නවා. පොල් කිරි ගන්නකොට උකුම මිටි කිරි විතරක් ගන්න. මම මිටි කිරි කෝප්පයක් තමයි පාවිච්චි කරේ. මම අද මේ කොකිස් එක හදන්නේ හාල් පිටි හැන්දට පාන් පිටි හැඳි දෙකක් දාලා. ඒ කියන්නේ ඔයාලා හාල් පිටි කෝප්පයක් ගත්තොත් ඒකට පාන් පිටි කෝප්ප දෙකක් තමයි ගන්න ඕනේ. පාන් පිටි වැඩිපුර හාල් පිටි අඩුවෙන්. ඒකට මම අවශ්‍ය කරන කහ කුඩු ටික දාගන්නවා. ලුණු කුඩුත් ඔයාලගේ රස අනුව ලුණු කුඩු චුට්ටක් එකතු කරගන්න. ඊට පස්සේ මුලින්ම මම මේ පිටි එක ටිකක් කලවම් කරලා උකු මිටි කිරි කෝප්පයක් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ මම මේක කැටි ගැහෙන්නේ නැති විදියට හොඳට කලවම් කරගන්නවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට තමයි මම කලවම් කරපු මිශ්‍රණය තියෙන්නේ. දැන් ඔන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි ටිප් එකක්. මේ කොකිස් එකේ රසය වැඩි කරගන්න මම සීනි ටිකක් එකතු කරගන්නවා. සීනි චුට්ටක් දාලා ඔයාලට මේ පේන විදිහට උකු මිශ්‍රණයක් වෙනකන් මේක කලවම් කරගන්න. සීනි දැම්මම මේ කොකිස් එකේ අමුතුම රසයක් එනවා. ඉතින් මේ සැරේ කොකිස් හදනකොට අනිවාර්යෙන්ම මේ ක්‍රමයට හදලා බලන්න. මං ලිපි පත්තු කරලා තාච්චියේ ලිපේ තියලා සාමාන්‍යයෙන් කොකිස් දෙකක් වගේ බැද ගන්න පුළුවන් මට්ටමට වෙනකන් තෙල් එකතු කරලා මේ තෙල් එක හොඳට රත් වෙන්න දෙන්න ඕනේ. මම මෙතනදී පොල් තෙල් බෝතල් භාගයක් වගේ තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ මේ තෙල් එක හොඳට රත් වුණාට පස්සේ අපි පාවිච්චි කරන කොකිස් අච්චුවත් පොඩ්ඩ වෙලාවක් රත් කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති. ඔයාලට තවත් පුංචි ටිප් එකක් කියලා දෙන්නම්. මේ කොකිස් එක ඉක්මනින් අච්චුවෙන් ගලව ගන්න වගේම තමයි කොකිස් එකේ පෙනුම රස වැඩි කරගන්න පුළුවන් බිත්තරයක් එකතු කරගත්තොත්. අපි හදාගත්ත පිටි මිශ්‍රණයට පොල් කිරි එක දාන්න කලින් තමයි බිත්තරය එකතු කරගන්න ඕනේ. ඔයාලට ඒ විදිහටත් කොකිස් එක හදාගන්න පුළුවන්. බිත්තර කන්නේ නැති අයත් ඉන්නවානේ. ඉතින් ඒ නිසා මම නම් මේ වෙලාවේදී බිත්තරයක් එකතු කරගත්තේ නැහැ. මේ කොකිස් එක කහ පාටින්ම ගන්නේ නැතුව ඊට වඩා පොඩ්ඩක් බැදලා ගත්තොත් අපිට ටිකක් වැඩිපුර කාලයක් මේක තියාගන්නත් පුළුවන්. ඉතින් මේ කොකිස් එකට අපි පාන් පිටි හාල් පිටි දෙකම එකට එකතු කරපු නිසා පොඩ්ඩක්වත් හයිය නැහැ. සමහර කොකිස් තියනවානේ අපිට කන්න ටිකක් අමාරු. මේක නම් එහෙම නැහැ. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ සැරේ අවුරුද්දට මේ විදිහට කොකිස් හදලා බලන්න. ඉතින් මේ කොකිස් වල පෙනුම වගේම තමයි රසත්. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙදා සැරේ සිංහල අලුත් අවුරුද්දට ගෙදරම කොකිස් හදන්න. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.